ඒතර මට කියන්න මිනිස් දේහේ නැද්ද නොකඩවාම සෛල චක්‍රේ යන ඒවා තියෙනවා කොහෙද? ඇයි අපේ හැමේ අපිච්ච දේ යටම තියෙන සෛල හැමදාම මොනවා වෙනවද විභාජනය වෙවි අලුතින් මොනවා හදනවද? සෛල හදනවා. මේ චක්‍රේ දිගටම යනවා. ඊළඟට මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී මේ චෙක් පොයින්ට් එකෙන් බලන තව එකක් තමයි ඉස්සරහට යවනවද නැද්ද කියන එක. මේ ටික කොහොම ගිහිල්ලා වෙලා ආයෙ මෙතෙන්දි බලනවා. මොකද්ද බලන්නේ? G1 S G2 වල සිද්ධ වෙන්න ඕනි ඔක්කොම වැඩ ටික ගානට පිළිවෙලට කළාද තියෙන්නේ සෛලයේ කියලා චෙක් කරනවා ඒක. මේක සෛලය ඇතුළෙම තියෙන මොකද්ද? මෙකැනිසම් එකක්. ඒකෙන් චෙක් කළාට පස්සේ මොනවා හෝ අඩුපාඩුවක් අපි හිතමුකෝ DNA අණු 10ක් තිබුණා ඒකෙන් 8ක විතරයි පිටපත් හදලා තියෙන්නේ. දෙකක පිටපත් හදලා නැහැ. හරිද? එතකොට මොකක් කරන්නේ නැද්ද? M කලාවට යවන්නේ අර G2 වලින් මොන කරනවා? සෛලය අයින් කළා විනාශ කළා දානවා. වැඩක් නැහැ නේද? එන අවුලන්නේ වෙන්නේ තව එහාට ගියාම. ඊට පස්සේ මෙතන හරියටම විභාජනයේ ඔක්කොම වුණාට පස්සේ ගාන්ට සේරම DNA දෙපැත්තට ගාන්ට සමව බෙදිලා නැති සෛල තිබුණොත් මෙතනින් චෙක් කරලා අයින් කරලා දානවා. ඒ කියන්නේ මේ චෙක් පොයින්ට් එක තියෙන්නේ හරියට වැඩේ කරනවාද කියලා බලන්න. දැන් ওই චෙක් පොයින්ට් කියපුවාම ඔබ හිතනවා සෛලේ යනකොට එහෙම මොකක් හරි එකක් ඇති කියලා. එහෙම නෙමෙයි. මේක තියෙන්නේ මොකක් ඇතුළේද? සෛලයේ ඇතුළෙමයි. මේ වගේ ඔබ මොනවා හරි එකක් පාඩම් කරලා ටික කාලෙකින් හරිද? ඒ කරුණු 10 මතකද කියලා බලනවා. මොකක් කරලාද බලන්නේ? චෙක් කරලා බලනවා මතකද කියලා. ඒ වගේ වැඩක්. එයාම බලනවා හරියට තියනවාද කියලා. හරි? නැත්නම් ඔහොම ඇඳාම හිතනවා මොකක් හරි අස්සෙන් යනවා වෙන්න ඇති කියලා. එහෙම නෙමෙයි. හරි? එහෙම ඒවා තිබුණා දැන් නම් ඒවා අපිට අමතක වෙලා නේ. ඔබ දැකුන්නේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි මොකද්ද කියන්නේ? අවුරුදු 30ක් පුරා ලංකාවේ තිබුණ මොකද්ද? යුද්ධය. දැන් ඔබ දකින්නේ වෙන රටවල් වල තියෙන යුද්ධනේ. ලංකාවේ තිබුණා. වාසනාවකට මේ ලංකාවේ යුද්ධ තිබුණ කාලේ ඩ්‍රෝන තාක්ෂණය තිබුණේ නැහැ. තිබුණා නම් ලෝකල් ඩක් වෙලා තමයි නතර වෙන්නේ. එහෙනම් ඩ්‍රෝන වල දාලා එවනවා බෝම්බ මෙහෙට. එහෙම ඩ්‍රෝන නැතුව තියෙද්දි ත්‍රිකුණාමලේ ඉඳන් යාපනයේ ඉඳන් කිලිනොච්චියේ ඉඳන් එන වාහන වලට සවි කළා මොනවා කරාද? බෝම්බ එව්වා. පිටකොටුවට එනකන් එව්වා. ඒතර ඒවා චෙක් කරේ නැද්ද? චෙක් කරා. අහුන්නේ. පැහැදිලිද? ඉස්සර බස් එකේ යන කාලේ, කියන්නේ මම පන්ති කරන කාලේ නෙමෙයි. කැම්පස් එකේ ඉන්න කාලේ මුල හරියේ. හරි බස් එකේ යන කාලේ. බස් එක ගිහින් දැන් නවත්තනවා. චෙක් පොයින්ට් එකේ. නවත්තපුවාන් කියනවා බෑග් සේරම අරගෙන බහැලා එන්න කියලා. හමුදාවේ අය ඇවිල්ලා හරි. ඉතින් බහැලා යනවා. හරි. අපි බැස්සට පස්සේ බස් එක සම්පූර්ණයෙන් චෙක් කරනවා. ඒකල බස් එක ගෙනියනවා කිලෝමීටරයක් එහාට. බස් එක කිලෝමීටරයක් එහාට ගෙනියනවා. දැන් අපිට කියනවා බෑගුත් තරම් මොනවා කරනවද? පේලියට එන්න කියලා. ඒතර 1 by 1 චෙක් කරනවා. එහෙම චෙක් කරලා අර ඈත නවත්තපු බස් එක ගාවට ආයෙ පයින් යන්න ඕනේ. නැගලා ආයෙ යන්න ඕනේ. ගම්පහ ඉඳන් කොළඹට එනකොට 3 පාරක් චෙක් කරනවා. චෙක් පොයින්ට් 3යි. ඒ තුනෙන්ම බහැලා ආයෙ නගින්න ඕනේ. කොළඹ ඉඳන් මොනරාගල පැත්තට ගියොත් එහෙම 25 වතාවකට වඩා මොකද වෙන්නේ? චෙක් කරනවා. යද්දි එද්දි දෙකේදීම චෙක් කරනවා. මොකද බෝම්බ හදන්න ඕනි ද්‍රව්‍ය එහෙට ගෙනියනවද කියලා චෙක් කරනවා. හදලා එවනවද කියලා චෙක් කරනවා. ඒ චෙක් කරලත් මොකද වෙන්නේ? අහුවෙන්නේ නැතුව එවනවා. ඒක තමයි තින්නේ. ඒක තමයි තාක්ෂණය කියන්නේ. හරි. එහෙම වෙලා කොළඹ කොච්චර බෝම්බ පිපුරුණාද? ඒ මං බස් එකේ යන කාලේ. ඊට පස්සේ වාහනේ යන කාලේ. කියන්නේ දැන් වාහනයක් අරගෙන දැන් පන්ති කරන කාලේ කැම්පස් එකකින් වටලා වාහනේ යන කාලේ ඒ කාලෙත් බෝම්බ පිපිරෙනවා. මට හොඳට මතක දෙයක් තියෙනවා. මම ඉස්සර රොටරි එකේ පන්ති කළේ. පන්තිය කරලා හවස මෙන්න මේ වගේ වෙලාවට පන්තිය ඇරිලා ළමයි ටික ගියාට පස්සේ විනාඩි 20ක් විතර ඇතුළත වාහනේ දෙදරනට පිපිරීමක් ආවා. දැන් හිතා ගන්න බෑ කොහෙද මේ උනේ කියලා. හරිද? ඒ තරම් තැවැන්ත දෙදරීමක්. හරි. ඊට පස්සේ විනාඩි 10ක් විතර යනකොට ආරංචි වුණා මේ මෙතන තියෙන නෝ ලිමිට් කියලා. ආන්න එකේ බෝම්බයක් පිපුරුණා. ඊළඟ දවසේ මම දැනගත්තා මේ එක ළමෙක් පන්ති ඇරෙන්න පොඩ්ඩක වෙලාවකට කලින් මට කියලා ගෑන් ළමෙක් හරිද මේ කලින් යන්න ඕනි කියලා ගියා. හරිද? පස්සේ බලනකොට එයා ගිහින් තියෙන එයාගේ අම්මගේ උපන්දිනේ හින්දා අම්මට මොනවා හරි තෑග්ගක් ඇඳුමක් හරි ගන්න එයා වුණා බෝම්බෙට. එන මගේ පන්තියේ හිටපු ළමෙක් බෝම්බෙට අහුවෙලා මැරුණා. දැන් මං ඊට පස්සේ දැනගෙන මේ මල ගෙදරට ගියා මට මාර අවුල් ඉතින්. මේ පන්තියේ මෙහෙම හිටපු ළමෙක් හරි.
ඊට පස්සේ යනකොට දැන් අපි වාහනේ යනකොට ඉස්සරහින් CTB බස් එකක් නැත්නම් හමුදා ට්‍රක් එකක් යනවා නම් අපි කරන්නේ මොනවද කරන එක? එක්කෝ ඒක ඉස්සර කරනවා නැත්නම් නවත්තලා යනකම් ඉන්නවා. කොයි වෙලාවෙ පුපුරයිද දන්නේ නැහැ. ඊට පස්සේ ගම්පහ ඉඳන් එද්දී මහරගම ටිකක් එහා මට හරියම තැන මතක නැහැ දැන්. මේජර් ජෙනරාල් පාරමී කුලතුංගට තියපු පැති බෝම්බය. හරිද? ඒ බෝම්බය හරිද? තව මං විනාඩි 10ක් කලින් ආවනම් වාහනේ මාව වෙනවා. හරියටම එතනයි මං අතරයි තිබුණේ විනාඩි 10ක කාලයක්. ඒ හින්දා ඉස්සර සමහර අය එහෙම යනකොට අම්මයි තාත්තයි දෙන්නම එක වාහනේ යන්නේ නැහැ. ඇයි දෙන්නම මැරුණොත් ළමයින්ට කවුරුත් නැති නිසා. දෙන්න වෙන වෙනම යන්නේ. දැන් ගම්පහ ඉඳන් කොළඹ වැඩට යනවා නම් අම්මා මේ බස් එකේ යනවා නම් තාත්තා කෝච්චියේ යන්නේ. හරිද? දෙන්න එකට යන්නේ නැහැ කවදාවත්. පැහැදිලිද? ඒක ෂුවර් නෑ වැඩේ. ඔහොම තත්වයක් ලංකාවේ තිබුණා. ඒ 30 අවුරුද්දක යුද්ධයේ අවසානම එන කාලෙ වෙනකොට දැන් මේ ඔන්න මෙන්න තියෙද්දි අපිට ඔය විදේශීය රටවල් වල අය අපේ යුද්ධය ඉවර වෙනකොට කැමැත්තෙන් හිටියේ නෑ. ඒගොල්ලන්ට ඕනිකම තිබුණේ මේක දිගට යන්න. ඒ නිසා ජාත්‍යන්තර නියෝජිතයෝ ඇවිල්ලා යුද්ධය නවත්තන්න බල කරා. ඔව් අන්තිම සාකච්ඡාවෙන් බල කරා. ඒව ගණන් ගන්න නැතුව අන්තිම වෙනකන් ගහලා තමයි මොකක් කරේද? ඒක ඉවර කරේ. ඒ අත්දැකීමට මුහුණ දුන්න නිසා මම ඒ තරම් බයෙන් ජීවත් වෙච්ච නිසා මම එක කාලයක් තිබුණා ළමයි පන්තියට එන හැම ළමෙක්ම මොනව කරනවද? අපි මෙතන ඉඳන් චෙක් කරනවා. පන්තිය පටන් ගන්න පැයක් විතර යනවා. හැම බෑග් එකක්ම හැම එකක්ම චෙක් කරනවා. මොකද එහෙම ළමෙක් විදිහට කවුරු හරි එන්න ඉඩ තියෙනවා. මාරම කට්ටක් ඒ කාලේ කෑවේ. එසේ මෙසේ එකක් නෙවෙයි. ඒ කාලේ මම කොච්චර බැනලාද පන්තියට මේ ඉන්න දේශපාලඥයින්ට ඇයි බැරි මේ යුද්ධය නවත්තන්න කියලා. මොකද අවුරුදු 30ක් යුද්ධයක් ඇදගෙන යනවා කියන්නේ. ඒ හින්දා මේ යුද්ධය අවසන් කරන්න කටයුතු කරපු ඒ හමුදාවේ ඒ නායකත්වයේ ඔක්කොටම අනිත් මොන සාධක තිබුණත් මං හැමදාම ගරු කරනවා. ඒ මම මුහුණ දුන්න ප්‍රශ්නේ නිසා මාර ප්‍රශ්නයක් ඒක. පුදුම ප්‍රශ්නයක්. ජීවිතය පිළිබඳ තිබුණ දැඩි අවධානම. ඕගලන්ට ඒ ගැන කිසිම අයිඩියා එකක්වත් නැහැ. සමහරට ඒ බෝම්බ වල පිපිරිච්චයක් දන්නේ නැහැ ඕගොල්ලෝ. එහෙමනම් සමහරට අත්දැකීමක් ඇති. ඊට පස්සේ තමයි පොඩි අත්දැකීමක් ආවේ පාස්කු බෝම්බේ නිසා. ඒක ළමයි එක දවසක් ඇතුළත සිද්ධ වෙච්ච ක්‍රියාදාමයන්නේ. අවුරුදු 30ක් තිස්සේ වෙනකොට දවස ගානේ කොහමද ඒකේ අතල් එක. එක සැරයක් ඒක වීඩියෝ එහෙම තියෙනවා එහෙම සංසරණය වෙමින්. අනුරාධපුරේ ශ්‍රීමා බෝධිය ඉස්සරහා 200 ගාණක් වෙඩි තියලා මැරුවා සිල් ගත්ත අයව. 200 ගාණක් අහිංසක නිරායුධ මිනිස්සු LTT එකෙන් ඇවිල්ලා පැනලා වෙඩි තියලා මැරුවා ඔක්කොම. ඒ නිසා මේ යුද්ධය තිබුණේ දෙමළ ජනතාවට එරෙහිව නෙමෙයි. ඔය දැන් ධනුත් යාපනයේ ඉන්නේ දෙමළ ජනතාව හොඳට ජීවත් වෙලා. මේ වැල්ලවත් ඉන්නේ දෙමළ ජනතාව හොඳට ජීවත් වෙලා. ජාතියකට එරෙහිව තිබිච්ච මගුලක් නෙමෙයි මේක ත්‍රස්තවාදයට එරෙහිව තිබිච්ච එකක්. පැහැදිලිද? ත්‍රස්තවාදී කණ්ඩායමකට එරෙහිව තිබිච්ච යුද්ධයක්. ගොඩක් අය ඉතින් ඒවා මතක නැහැ දැන්. ඉස්සර රණ විරුව කියලා කිව්වේ දැන් රණ විරුව කියන වචනේ කියන්නේ නැහැ. වැඩේ ඉවරයිනේ. වැඩේ ඉවරනම් පස්සේ ගැහුවා පයින් ඵලයන්ද කියලා. දැන් රණ විරුව නැහැ. දැන් කවුද? සෝල්දාදු. ඉස්සර රණ විරුව. කියන්නේ අපිව මරණයෙන් බේරගන්න ඕන කාලේ වෙනකන් රණ විරුව. දැන් නිකම්ම ඵලයන් බයන්න සෝල්දාදු. අපි මාර අන්ත කුහක జాතියක්. ඒකනේ අපිට කෙලවෙන්නේ හැමදාම. ගොඩ යන්න බෑ කවදාකවත්. අන්ත කුහකයි. ලෝකේ හොඳම කුහකයෝ ඉන්නේ කොහෙද කියලා හෙව්වොත් ලංකාවේ. ඔව් පට්ට කුහකයි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඔබට තව කාලයක් යනකොට තේරෙයි ඒක. පැහැදිලි. කිසිම ಗುಣධර්මයක් නැහැ. පැහැදිලි. Tamanට වාසිදායක නම් එච්චරයි. ඒ අතර හරි කලාතුරකින් මානව හිතවාදී අය ඉන්නවා. හසලක ගාමිණී දන්නවද? ඒ කියන්නේ සම්පූර්ණ බෝම්බ පිරවපු මේ අර බුල්ඩෝසරයක්. දැන් බෝම්බ පුරවපු බුල්ඩෝසරේ එනවා මෙහෙම. හරිද? ඒක අර ලොකු මේව එකක් තියෙනවා කොච්චර වෙඩි තිබ්බත් ඒකට වදින්නේ නැහැ. දැන් මේක කඳවුර ඇතුළට ආවොත් මොකද වෙන්නේ කියන්නේ? කඳවුරේ ඉන්න සාමාන්‍යයෙන් 500ක් විතර කට්ටිය ඔක්කොම ඉවරයි. මිනිහා මොකද කරන්නේ? ඔව් එයා කියනවා මේ 500 මැරෙනකොට මම මැරෙන එක හොඳයි කියලා අර තිබිච්ච බෝම්බ ඔක්කොම මොකක් කළාද? එල්ලගෙන ඇඟේ එක බෝම්බයක් අර හෑන්ඩ් ග්‍රනේඩ් එක කඩාගෙන ඒක අරගෙන ගිහිල්ලා අරක ඇතුළට පයින්නවා. මේ හොඳ ඇඟපත තියෙන අය නෙමෙයි මෙන්න මේ වගේ කෙට්ටු මිනිස්සෙක්. ඒ මිනිස්සු ඒක කළේ රට වෙනුවෙන්. සමහර අය කියනවා යුද්ධ කළාට පඩි හම්බ වුණානේ කියලා.
දැන් මම ඕගොල්ලන්ව යවනවා ඒ වගේ එකකට පඩිය දීලා. යනවා. මට නම් බෑ. අවංකව පිළිගන්නේ. ඉතින් ඒක නිසා ඒ කොච්චර චෙක් පොයින්ට් තිබුණත් ආවා සමහර ඒවා. මේ ලෝකෙ හිටපු ජාත්‍යන්තර යුද විශේෂඥයෝ කිව්වා කවදාවත් ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙන LTT එක යුද්ධමය වශයෙන් පරාජය කරන්න බෑ කියලා. ලෝකේ ඉන්න හොඳම යුද විශේෂඥයෝ කිව්වා. කුමන විදිහකින් පරාජය කරන්න බෑ කිව්වා යුද්ධමය වශයෙන්. ඒ කාලේ හොඳට මමවත් අත්තටම විශ්වාස කරේ නෑ. මම ඒ කාලේ තීරණය කළා තිබුණේ තව ටික දවසක් බලලා මෙහෙන් යනවා කියලා. මම ලංකාව දාලා යන්න හරිම කැමැති. ඒ කාලේ මං හිතුවා මේ රිස්ක් එක ගන්න බෑ. නිසා මෙහෙන් යන්න වෙනවා කියලා. ඒ වගේ තත්ත්වයක හිටියේ. චෙක් පොයින්ට් හැමතැනම තියෙනවා. ඔය කාලේ කැම්පස් එකේ ඉන්නකොට මේ හොඳ වැඩක් නෙමෙයි යාළුවෝ විහිළුවට කියලා කරන සමහර වැඩ නිසා අපේ එකෙක් හිටියා හොස්ටල් එකේ අම්පාර එකෙක්. හරිද? ඌ ගෙදර යන්න බෑග් එකම ඔක්කොම ලෑස්ති කරලා හරිද? කොහෙට හරි ගිය වෙලාවක ගඩොල් කැටයක් අරගෙන හරිද? ඒක හොඳට ඔතලා පොඩි වයර් කෑලි දෙකකුත් ජහලා ඒකට මුගේ බෑග් එකේ අඩියට දාලා බලු වැඩක් හැබැයි හරිද? මම තාමත් දන්නේ නැහැ කවුද ඔක කළේ කියලා හරිද? අනේ මූ අහිංසක ඇති මූ අම්පාර ගියා. සියමලාණ්ඩුවද කොහෙද? මට මතක නැහැ චෙක් පොයින්ට් එක. මම චෙක් පොයින්ට් එකකින් චෙක් කළා. හරිද? දැන් අර බස් එකෙන් බහලා මේ බෑග් එක අරන් යනවනේ. මේ මුගේ රෙදි හොම එකින් එක ගන්නකොට මොකද වෙන්නේ? පාර්සලයක් තියෙනවා වයර් කෑලි දෙකකුත් තියෙනවා. ඔට්ටකස් ගාලා ගන්න එක. හරිද? අර ගෙලියනේ මේ මොකද්ද කියලා ඇහුවා. දැන් මූ දන්නවද මොකද්ද කියන්නේ? දන්නේ නැහැ. මූව කෙලින්ම දැම්ම අර හමුදාවේ ෂෙල් එක ඇතුළේ දාලා ලොක් කරා. හරිද? ලොක් කළා. ඊට පස්සේ බෝම්බ ස්ක්වෑඩ් එකකින් ගෙනාවා. ගෙනල්ලා බෑග් එක අරන් ගිහිල්ලා පිට්ටනියකට ගෙනහිල්ලා ඒකට වෙඩි තියලා බලනකොට ගලවල් කැටයක්. පස්සේ ඒගොල්ලන්ටත් තේරුණා මොකද්ද උනේ කියලා. මූට කියලා මල්ලි උඹ පරිස්සමින් යාළුවෝ ආශ්‍රය කරපන්. ඕක කරන්න ඇත්තේ අනිවාර්යෙන්ම කොළඹවට කවුරු හරි ගියේ ඌට තේරෙන්නේ නැහැ මේකේ තියෙන රිස්ක් එක. පැහැදිලිද? ඒක තමයි. ඕන්න දැක්කද ඌට වෙච්ච දේ හරිද?